අද එක්සත් ජාතික පක්ෂයේ 79 වෙනි සංවත්සරය. ඔබතුමිය මොකක්ද හිතන්නේ 79 වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ එක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඉන්නේ 80 වෙනකොට මොනවා වේද? මම හිතන්නේ වාඩි වෙලා ඉන්නකොටත් හිතපු දෙයක් තමයි මේ වගේ ඓතිහාසික අවස්ථාවකට ඒ වගේම රටේ පහුගිය කාලේ ඉඳලා අපි දැකපු සිද්ධි දැක්කා මම හිතුවා මේ බලන්න අපි ශ්‍රේෂ්ඨ නායකයෙක් එක්ක ඉන්න කොටසක් කියලා. සජාතික පාක්ෂිකයෙක් හැටියට රාජ්‍ය සභා මන්ත්‍රීවරියක් හැටියට මම දැකපු දෙයක් තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ රටේ අසීරුම අවස්ථාවල අසීරුම තීරණ ඒකරාශි කරගන්න අසීරු මොහොතක මේ මන්ත්‍රීවරු ජනතාව ඒකරාශි කරගෙන ඒ හැම දෙයකට මූණ දීලා අනියෙන් විසඳුවේ. ජනතා කැමැත්තක් මනාපයක් නැතිව තමයි රනිල් වික්‍රමසිංහ ඒ හැම දෙයක්ම කරේ. ශ්‍රේෂ්ඨ නායකයෙක්. ඒතර ඔබතුමීට තරුණයන්ට මොනවද කියන්න තියෙන්නේ? එක්සත් ජාතික පක්ෂය ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් තරුණයන්ට එක්සත් ජාතික පක්ෂය ඉස්සරහට යන පක්ෂයක්ද නැත්නම් මැරෙන පක්ෂයක්ද? මොකද්ද ඔබතුමීට කියන්න තියෙන්නේ? මැරෙන පක්ෂයක් වෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය කියන්නේ අසීරු අවස්ථාව කරවගේ පනනල ගැට ගහලා දෙන්න ඒ වගේ නායකයෙක් හිටපු පක්ෂයක් කියන්නේ මේ නායකයා ඉන්න කාලේ තරුණ යෞවනයන්ටත් හිතන්න ලොකු දෙයක් තියෙනවා. අපි අපේ රටට ආදරය කරන්න ඕන. පළවෙනි කතාව ඒකයි.